ආයුබෝවන්. ඔබ නැවතත් එක් වී සිටින්නේ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික බුද්ධි ඒකකය සමගින් economy.lk ගෙන එන මාසික ආර්ථික විග්‍රහය සමගින්. අපි බලමු 2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවුණු මූලික වෙනස්කම් මොනවාද කියා. වසර දෙකක ආර්ථික හැකිලීමකින් පසුව 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5% ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා. මෙය 2017 වසරේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළම වර්ධනයක් වාර්තා කළ පළමු වසර විදියටයි සැලකෙන්නේ. දළදේශීය නිෂ්පාදිතයට ප්‍රධාන ආර්ථික අංශයන්ගේ දායකත්වය සලකා බැලුවොත් සුපුරුදු පරිදි ඉහළම දායකත්වය සපයා තිබෙන්නේ සේවා අංශය. එය 57.5% විදියට තමයි වාර්තා වන්නේ. කෘෂි කාර්මික අංශය 25.5% සහ කාර්මික අංශය 8.3%ක දායකත්වයක් ලබා දී තිබෙනවා 2024 වර්ෂය සඳහා. සහනාධාර අඩු කළ පසු බදු 8.7%ක දායකත්වයක් ලබා දී තිබෙනවා දළදේශීය නිෂ්පාදිතයට. 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී ඉහළම වර්ධනයක් වාර්තා කර තිබෙන්නේ කාර්මික අංශය. එය 11%ක්. නමුත් මතක තබා ගත යුතු කාරණය තමයි මෙම ඉතා ඉහළ වර්ධනය තුළ 2023 වසරේදී කාර්මික අංශය වාර්තා කළ 9.2ක ඍණ වර්ධනය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑමද ඇතුළත් බව. කෘෂිකාර්මික අංශය 2024 වසරේදී පසුගිය වසරට සාපේක්ෂව 1.2ක සහ සේවා අංශය 2.4ක වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා. මෙම ආර්ථික වර්ධනයට හේතු මූලික කරුණු අතර විදේශ වෙළඳාම වර්ධනය වීම, අඩු උද්ධමන තත්ත්වය සහ ඒ හේතුව නිෂ්පාදන පිරිවැය අඩුවීම, අඩු වෙළඳපොළ පොලි අනුපාතිකයන් වගේම පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකුව විසින් ලබා දෙන ණය ප්‍රමාණය ඉහළ යාම හේතු කරගෙන ආර්ථික කටයුතු පුළුල් වීම වැනි හිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලැබුවා ඔවුන්ගේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතය එනම් එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතය දැනට පවත්නා මට්ටමේ එනම් 8%ක මට්ටමේ තව දුරටත් පවත්වාගෙන යාමට. එය දේශීය ආර්ථිකයේ වර්ධනයට සහාය වෙමින් උද්ධමනය 5%ක ඉලක්කයක් කරා ගෙන යාමට දායක වනු ඇති බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන්නේ. 2025 මාර්තු මාසයේදී උද්ධමනය සම්බන්ධයෙන් සලකා බැලුවොත් එය අඛණ්ඩව 7 වන මාසයටත් ඍණාත්මකව පැවතුණත් 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ 4.2ක අවධමනයට සාපේක්ෂව 2025 මාර්තු මාසයේදී 2.6ක මන්දගාමී අවධමනයක් තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව ආර්ථිකය ක්‍රමයෙන් අවධමන තත්ත්වයෙන් ලිහිල් වන බව තමයි අපට පෙනී යන්නේ. 2025 පෙබරවාරි මාසයේදී 6.1ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ අවධමනය 2025 මාර්තු මාසයේදී 4.1 දක්වා පහත වැටී තිබෙන අතර 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ 0.2ක අවධමනයට සාපේක්ෂව 2025 මාර්තු මාසයේදී ආහාර කාණ්ඩය 0.6ක උද්ධමනයක් වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂාවන්ට අනුව 2025 මැද භාගය වන විට උද්ධමනය ධනාත්මක අගයක් වාර්තා කරනු ඇති බව තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරමින් යන ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කරගෙන වෙළඳපොළ පොලි අනුපාතිකයන් තව දුරටත් පහළ යමින් පවතිනවා. අඩු වෙළඳපොළ පොලි අනුපාත හේතු කරගෙන වාණිජ බැංකුව විසින් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර 2025 ජනවාරි මාසයේදී එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4කින් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතු කරගෙන දේශීය ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. 2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ දළ අදහසක් ඔබට ලැබෙන්නට ඇතැයි කියා සිතෙනවා. නැවතත් 2025 අප්‍රේල් මාසයේදී නවතම ආර්ථික විග්‍රහයකින් නැවත හමු වෙමු. ස්තුතියි.